මේ දවස් ටිකේම මගේ යහළු එහෙලියොන්ගෙන් මට මැසේජ් එනවා. ඒ හැම මැසේජ් එකකම තියෙන්නේ වේදනාව, විරහව, මේ හැම දෙයක්ම මේ මැසේජ් වල තියෙනවා. ඉතින් සමහර මැසේජ් කියවද්දී මට ඇත්තටම දුක හිතුණා. මොකද මිනිස්සු hina වෙලා හිටියට, හොඳට කාලා බීලා වගේ ඉන්නවා කියලා පෙන්නුවට, කතා බහ කරලා හිටියට මිනිස්සු ඉන්නේ ගොඩාක් ප්‍රශ්නවල. මට කියන්න තියෙන මෙච්චරයි. ඒ තමයි අතීතයේ වෙච්ච සියල්ලක්ම ප්‍රශ්න කොලයක ලියලා පුච්චලා දාන්න. ඔයා අලුත් වෙන්න. පරණ දේවල් පස්සේ පන්න යන්න එපා. අනාගතය ගැන හිතලා වර්තමානයේ කටයුතු කරන්න. මොකද මනුස්ස ජීවිතයක් ලේසියකින් හම්බ වෙන්නේ නැහැ. ඒක පෙරම් පුරන්න ඕනේ. එහෙම පෙරම් පුරලා ලැබිච්ච මනුස්ස ජීවිතේට වටිනාකමක් දෙන්න. එච්චරයි.